මේ අයියේ එන්නකො දැන් ඔයාගෙන් මම ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් මේ ඔයා මාව පපුවේ කොටාගෙන තියෙනවනේ. ඉතින් ඕකට වර බය හිතුන්නේ නැද්ද? බය හිතුණා අපෝ කොටාදි බය හිතුණා. නෑ නෑ මං අහන්නේ. දැන් ඔයාට මාව විශ්වාසද කියන්නේ මේ මගේ දෙයක් කරගන්න තරම්? ඔයාවද? ඔව්. අත්ත පහකට විශ්වාස නැහැ. විශ්වාස නැත. ඔය වගේ දෙයක් කරගත්තේ මොකටද? මේ අවිශ්වාසයට තමයි කරගත්තේ. දැම්මට දාලා යන්නත් බෑ ඔය කොටා. පම්සේ දාලා යනින්ද නෙමෙයි. මම පිටියන් හින්දා මං කොටා ගත්තේ. ඔන්නේ මාව විශ්වාසෙන්. මාව තමතේ විශ්වාසයි මාව විශ්වාසයි. ඒක තමයි කියන්න විහිළුනේ කියන්න. විහිළුනේ මේ කියන්නේ ඉතින් මේ බය හිතුන්නේ ඉතින් මං කොටා ගත්තේ ඉතින්. ඇයි බය හිතේ කියලා අහන්නේ? නේ ඉතින් මං දාලා ගියොත් එහෙම. දෙහිරියම ෆෝටෝ එකක් කොටාගෙන. ඔයා දාලා කිව්ත් කරන්න වැඩ තියෙනවා. මොකද කරන්නේ? මොනව කරන්නද දැන් ඕකට? මේක පුච්චලා දානවද ඔක? නෑ පුච්චන්න හැමට කිසිම හානියක් කරගන්නේ නෑ. කාලි කියලා කැරක්ටර් එකක් ඉන්නවනේ. ඉතින් මේක කෙලින්ම දත් ටිකක් දැම්ම දිව දැම්ම එළියට. කොණ්ඩේ පොඩක් ඇවිස්සු අන් දෙකක් දැම්ම ත්‍රිශූලයක් දැම්ම. ගැහුව යටින් කාලි කියලා. හොඳයිද එතකොට ඒක? සමසේ කොටනකට කාලි කොටා ගන්න හොඳයි. ආරෙම එකටම කිව්ව කතාව. ඔයා අවිශ්වාසින් එක සුදු අම්මියක්වත් බලන්නේ දැන් ට්‍රේඩ් මාක් එක ගහලා දෙන්නේ. හොඳයි. මෑරලා බොඩි එක වලට යනකම් ඉතින් ඕක තියෙනවා ඉතින් බොඩි එක දිරනකම්. මට ඒක සෑහෙන ප්‍රශ්නයක් කියලා තිබ්බේ. ප්‍රශ්න අසමින් තමයි ඉගෙන ගන්න ඕනේ. ලස්සනයි ඉතින්. දාලා නේ ඉතින් අය. ගෑනු කියන විශ්වාස කරන්න බෑනේ. ඇයි? දාලා යනවා ඉතින් ගෑනු කියන අනිත්‍යයි ගෑනු කියන ජීවියා. දාලා යනවා. හෙට උදේ හෙට උදේ එලි විද්‍ය වරේදී බෑක් එක අරන් ගෙදර ගිහින් ඉන්න තිබ්බා. හෙට එලි විද්‍ය වර වෙන එකක් පැනලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. එතකොට ටැටු එක මොකද කරන්නේ? හෙට උදේ ටැටු එක තියාගෙන මතක සටහන් ගෙදර තියාගන්නවා. කෙලින් ඉතින් මේකට ඉතින් අරක තමයි මම කරන්නේ වලහයක් ගහනවා. මේ කුඩින් කෙලින් වලහයක් ගහනවා. වැඩකාරයෝ ඉන්නවා අප්පා. වලහයක් ගහනවා මේ කුඩින්. එහෙම කරන්න එපා. ඒකයි. හොඳයි හොඳයි. මම ඔයාලට දෙන්න තියෙන එකම ඇඩ්වයිස් එක කවදාවත් බඳින්න කලින් නම් බැඳලත් හරිද බැඳලත් නවා කියන්නේ බැඳලත් තමන්ගේ ගෑණිවත් එක්ක දරුවෝ 100ක් හැදුවත් අර හරියට විශ්වාසය කියන එක ගොඩනගාගෙන විශ්වාසය වැඩකුත් නැහැ. විශ්වාසය කඩ කරනවනේ ඕන ගෑණි. පීමිත් එහෙමයි. විශ්වාසය නෙමෙයි. තමන්ට කොන්ෆිඩන්ස් එකක් එනවනේ මේ හදවතට. මේක ගහගත්තොත් හොඳයි කියලා. අන්න ඒක එන තාක්කල් මේ මෝඩ වැඩේ නම් මෝඩ වැඩේ කියන්නේ. කවදාවත් මං වගේ ගොනෙක් නම් වෙන්න එපා. ටැටු එකක් වයිෆ්ගේ මූණ පපුවේ ගහ ගන්න තරම් මෝඩෙක් වෙන්න එපා. මෝඩෙක්. මම මෝඩෙක් වුණා. එයා මෝඩෙක් වුණා. මම මෝඩෙක් වුණා. මෝඩකවත් දැන් ඔය කරේ. දැන් මට කර කියාගෙන දෙයක් නැති. දැන් ඔන්න මට කරන්න දෙයක් නැහැ. මම දන්නේ නැහැ. ලස්සන හැබැයි. ලස්සන ටැටු එක මොනවා නැතත්. ලස්සනයිනේ මම නේ. ලස්සනට ඉන්නවා. බලන්න කොච්චර වට මේ එකක්ද කියන මම ඉන්නවා කියන්නේ පපුවේ. ඔව්. මං වගේ කෙනෙක් ඉන්නවා කියන එක වඩා. ඔයා වගේ පස් හය දෙනෙක් හිටියා මේ පපුවේ. කොටලා තියෙන්නේ මාව විතරයිනේ. කිට්ටුවේ වා විතරයි. හ්ම්. තට්ටෙම ඉන්නවා කිත්තාව.